එකපාරම ලොකු මුදලක් වියදම් කරන්නේ නැතුව පුංචි මුදලක් වියදම් කරලා බිස්නස් එකක් පටන් ගමුද? රුපියල් 8000ක් වියදම් කළොත් ඔයාගේ අතට මේ සල්ලි ආපහු එන්නේ රුපියල් 20000ක් වෙලා. එතකොට ඔයා බලනවාද ඒ කොහොමද කියලා. මම ඔයාට මේ වීඩියෝ එකෙන් පෙන්නන ඕනම කලිසමක් වෙන්නේ රුපියල් 400ක් වගේ ඉතාමත් සුළු මුදලක්. ඔයා දන්නවා මම කරන්නේ තොග ව්‍යාපාරයක් කියලා. එතකොට ෂොප් වල මිලයි අපේ මිලයි එකට එකක් ගොඩාක් අඩුයි. ඔයා ළඟදී බිස්නස් එකක් පටන් ගත්ත කෙනෙක් නම් සහ ඔයා බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාගේ අතට ලාභයක් ලබන්න පුළුවන් ඇඳුමක් ගන්නවා නම් ඔයා හරියටම බලන්න ඕනේ ඒකේ මිල. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම මිල අඩු හොඳම අයිටම් එකක් තමයි මිලදී ගන්න ඕනේ. හරියටම මෙන්න මේ ලොන්ග් පෑන්ට් එක වගේ. ඉතින් මෙන්න මේ ලොන්ග් පෑන්ට් එකක් ඔයා ෂොප් එකකින් ගිහලා ඇහුවොත් ඔයාට අනිවාර්යෙන් මේ ෂොප් එකකින් එන උත්තරේ තමයි රුපියල් 900යි 1000යි 1100යි 1200යි. මෙන්න මේ ප්‍රයිසස් වලට තමයි මේ ලොන්ග් පෑන්ට් එක ෂොප් වල විකුණන්නේ. නමුත් අපි කරන්නේ තොග ව්‍යාපාරයක් නිසා අපි ඔයාට දෙන්නේ එක කෑල්ලක් රුපියල් 400ක් වගේ සුළු මුදලකට. ගොඩක් අය දැන් සල්ලි වියදම් කරන්න බයයි. බිස්නස් එක පටන් ගන්න බය වෙලා ඉන්නවා. ඉතින් ඒක ගැන ඔයාලා හිතන්න එපා. මොකද අනිවාර්යෙන්ම අපි අවදානමක් ගන්නම ඕනේ මොකක්ම හරි දෙයක් පටන් ගන්න නම්. ඒ විතරක් නෙවෙයි පටන් ගත්ත මුලදිම එක දිගටම බිස්නස් එන්නේ නැහැ. ඒ වුණාට කොයිම වෙලෙකවත් කඩාගෙන වැටෙන්න බෑ. එහෙම වුණොත් ඔයාට සාර්ථකත්වය ලබන්න බෑ. ඒ කියන්නේ ඔයාට ඉස්සරහට යන්න බෑ ඔයා මගදී කඩා හැලෙන පුද්ගලයෙක් නම්. ඔයාගේ බිස්නස් එකට අයිටම් එකක් තෝරගන්නකොට මුලින්ම ඔයා කරන්න ඕනේ දේ තමයි අඩු මුදලට බලන එක විතරක් නෙවෙයි ඒකේ ක්වොලිටි එක. සාමාන්‍යයෙන් මුදලට සරිලන ක්වොලිටි එකක් තියෙනවා නම් අන්න ඒ අයිටම් එක ඔයා තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි අයිටම් එක ඔයාගේ කස්ටමර්ට දෙනකොට ඔයා බලන්න ඕනේ ඔයාගේ ලාභය විතරක් නෙමෙයි ඔයා හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ කස්ටමර් එකපාරක් දෙපාරක් තුන් පාරක් වුණත් ඔයාගේ ළඟට එයා දෙපාරක් හිතන්නේ නැතුව අනිවාර්යෙන්ම එන්නේ. රුපියල් 20000කින් පටන් ගත්ත මගේ මේ පුංචි ඇඳුම් ව්‍යාපාරය අද මේ තත්ත්වයට එන්න ලොකු හේතුවක් තමයි අඩු ලාභය සහ වැඩි සේල් එක. මං හැමතිස්සෙම හිතන්නේ අඩුවෙන් ලාභය අරගෙන ඉක්මනට අයිටම් එක සේල් කරන්න ඕනේ කියන එක. ඔයාට මම මේ වීඩියෝ එකේ පෙන්නන ඕනම කලිසමක් රුපියල් 400කට ගන්න පුළුවන්. කෑලි 20ක්ම රුපියල් 8000යි වෙන්නේ. රුපියල් 400කට තමයි මෙන්න මේ එක කලිසමක් අපි ඔයාට දෙන්නේ. ඉතින් ඔයාට කලිසම් 20ක් අපෙන් රුපියල් 8000කට ගන්න පුළුවන්. කලිසම් 10ක් රුපියල් 4000කට ගන්න පුළුවන්. ඔයා සේල් කරන මුදල අනුව ඔයාගේ අතට ලැබෙන මුදල ඩබල් වෙනවා. ඔයාට මෙන්න මේ අයිටම් එක අපෙන් මිලදී ගන්න නම් සුපුරුදු පරිදි අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා cash on delivery මේ අයිටම් එක ඔයාට ගෙදරටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. මට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාගේ විස්තර ටික එවලා ඔයාගේ ඕඩර් එකත් ප්ලේස් කර ගන්න පුළුවන්. Thank you වීඩියෝ එක බැලුවට.